ආයුබෝවන් යාළුවනේ අද වෙනස්ම වීඩියෝ එකක් අරන් ආවේ කොළවම්බොටු වගාව ගැන. අපි බලමු මේ වගාවේ ඵලදාව කොහොමද කියලා. මේ තමයි මගේ කොළවම්බොටු වගාව. පැල 20ක් තියෙනවා පොට් 10කින් ඉඳලා. එක පොට් එකක පැල දෙක ගානේ තමයි ඉඳලා තියෙන්නේ. මම මේ වගාව කරේ ආදායමක් ලබන්න නෙමෙයි. ගෙදර කෑමට ගන්න. මේ වම්බොටු එක ගැන කියනවා නම් ඉතාම ලේසියෙන් හදාගන්න පුළුවන් වර්ගයක් තමයි මේ කොළවම්බොටු කියන්නේ. මේක හයිබ්‍රිඩ් ප්‍රභේදයක්. ඵලදාවත් හොඳටම හැදෙනවා. මේ වගාවට ලොකුවට පොහොර ක්‍රිමිනාශක ගියෙත් නැහැ. ඵලදාවත් හොඳටම හැදුනා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ කවුරු හරි කෙනෙක්ට මේක බලලා මේ වගාව කරන්න පුළුවන් නම් ගොඩක්ම හොඳ වගාවක් තමයි මේක. මම ඉන්න පළාතේ මම මේ වර්ගයේ මාකට් එකේ විකුණන්න තියෙනව දැක්කේ තාම එකපාරයි. ඒත් අපේ දම්පාඩ වම්බොටු එකට වඩා මිලත් වැඩි. ඉතින් මම හිතනවා මේ වගාව කරොත් හොඳ ආදායමක් ගන්න පුළුවන් කියලා. මුලින්ම ගෙදර කෑමට හරි පොඩියට වගාවක් කරලා බලලා වගාව පටන් ගන්න. මෙතන තියෙන පැලවලට මාස 2කමාරක් වගේ වයසේ පැල තියෙන්නේ. දැන් මල් එහෙමත් හැදිලා තියෙනවා. මම මේ ගස් වලට මේ කාලේ දැම්මේ ආරමිලා ටාගට් කියන පොහොර එක. කුඩා පැලකායේදී ආරමිලා කම්ප්ලෙක්ස් දැම්මා, ඇල්බර්ට් සොලියුෂන් දැම්මා. පොහොර වලට ওই ටික තමයි ගියේ. කෘමිහානි ආවෙත් නැහැ ලොකුවට පැලකාලේදී. කෘමිනාශක වලට මට යන්න ඕන වුණෙත් නැහැ. ගස් ටිකක් ලොකු වුණාම කරටි පණුවකින් පොඩි හානියක් ආවා. ඒකට මම කොරජන් කියන කෘමිනාශකය පෙරස්වනු කාලය බලලා දෙපාරක් ස්ප්‍රේ කරා. ඔය විදිහට තමයි මගේ වගාවට පොහොර කෘමිනාශක මට ගියේ. ඔයාලත් වගාවක් කරනවා නම් ඔය විදිහටම වෙන එකක් නැහැ. කෘමි හානි තම වගා කරන පළාත අනුව වෙනස් වෙනවා. ඒකට අපිට හරියටම කියන්න බෑ කොහොම වෙයිද කියලා. මේ තියෙන්නේ මම ගත්ත පළවෙනි අස්වැන්න. මම මෙතන කරල් පැහින්නත් කලින් කඩලා තියෙනවා. ඒක නොදැනුවත්කමට තමයි එහෙම වුනේ. මීට වඩා ගොඩක් ලොකු වෙනවා කරල්. ඔය විදිහට තමයි ඵලදාව හැදුනේ. මේ වීඩියෝ එක කරලා ගොඩක් කල් වෙනවා. මම වොයිස් එක කරේ ළඟදී. ඉතින් තවම පැල ටික තියෙනවා. මාස 10ක් විතර වෙනවා තාමත් කරල් හැදෙනවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලලා මේ වගාව පටන් ගන්නවා නම් මටත් ඒක ලොකු සතුටක්. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට ජය වේවා.